හරි අපි බලමු ගොඩ කාලකට පස්සේ මාකට් අප්ඩේට් වීඩියෝ කරන් යලා තියෙනවා GBP USD ගේ සහ Euro USD ගේ. හරි අපි යන වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම Euro USD මාකට් එක ගත්තොත් පේනවා මේ වෙද්දි already bearish තියෙනවා. යන මාකට් එක high time frame මාකට් එක bearish තියෙනවා. එතකොට ඔය කට්ටියට පේනවා මෙතන change of character තියෙනවා daily. මේක තමයි main change of character එක. ඒකත් එක main VOS එකක් තියෙනවා. එතකොට අපි දන්නවා SMC trader කෙනෙක් විදිහට මේ BOS එකට හේතු වෙච්ච high එක අපි ගත්තොත් main high එක මේක. එතකොට internal high එකක් මෙතන තියෙනවා. පේනවා නම් බලන්න පුළුවන් මෙතන ගත්තොත් මාකට් එක already අපි කිව්වොත් ප්‍රීමියම් සෝන් එක ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒකෝර මාකට් එක ගොඩක් දුරට කියන්නේ already මේ ඇවිල්ලා තියෙන උඩට මෙතනින් 4 hour මාකට් එක bearish පැත්තට move කරන නැත්නම් bearish පැත්තට pressure කරලා තියෙනවා. පළවෙනි පාරට මෙන්න මේ SPG එකේ මෙන්න මෙතන මෙන්න මේ point එක. හැබැයි මාකට් එක අපි ගත්තොත් overall bearish පාඩ මෙතන පේනවා නම් කිසිම මාකට් එකේ අප්සයිඩ් එකට ෆුල් මාකට් shift වෙලා නැහැ. තාම මේ තියෙන fake movement එකක්. මේ fake movement එකකින් බොරුවට මාකට් එක ප්‍රෙෂර් කරලා තියෙනවා අප් වෙන්න. නමුත් තාමත් මේ FEG එක ඇතුලේ මාකට් එක fail වෙනවා. ඒතකොට ඔයාලට පේනවා මෙතනදී මාකට් එක induce කරලා තියෙනවා. මේ high එක induce කරලා තියෙනවා. එතකොට මේක induce කරනවා කියන්නේ මාකට් එක ගොඩක් දුරට අනිවාර්යෙන්ම හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ 1 hour ගියොත් 1 hour FEG එකක් තියෙනවා. හැබැයි 1 hour change of character එකක් මෙතන create වෙලා තියෙනවා internal structure එක ඇතුලේ. يعني 15 minutes නැත්නම් 30 minutes. හරිද? අපි GBP USD එක බැලුවොත් ඒක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මෙතන තියෙන ඉතින් SMT එකෙන් මාකට් එක already bearish පැත්තට ඔන්න හැරිලා තියෙනවා. එතකොට මෙතනින් අපිට ගොඩක් දුරට sell side එකට trade ගන්න පුළුවන් වෙයි. මේ බැලුවොත් මේ වගේ point එකකට ඇවිල්ලා මාකට් එක වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ලොකු idea එකක් තියෙනවා. මාකට් එක direct මේ point එක කඩලා ආයෙ පාරක් change of character එකක් හදලා මාකට් එක sell වෙන්න පුළුවන් ලොකු සම්භාවිතාවක් තියෙනවා. අපි බලමු මාකට් එක හෙට දිනේ perform කරන්නේ කොහොමද කියලා. අපි ගත්තොත් දැන් New York date time එක යන්නේ. එතකොට මාකට් එක මොන විදිහට move වේද කියලා බලමු. හරි මේකත් එක බැලුවොත් GBP නේ correlate වෙන්නේ. එතකොට GBP මේ වෙද්දි 1 hour මාකට් එක bullish. එතකොට යූරෝ තිබේ bearish. අපි දන්නවා මේක එකට එකක් විරුද්ධව ගමන් කරන මාකට් එකක් කියලා. එතකොට GBP මාකට් එක මේ වෙනකොට bullish side එකකින් තියෙන්නේ. මෙතනින් trade එක catch කරගන්න තිබ්බා. කියන්නේ අපි දැක්කනම් හැබැයි මම හිතනවා අනිත් traders මෙතනින් trade අරන් ඇති කියලා. මෙතනින් trade ගත්තා නම් මේ swing point එකට target කරන්න පුළුවන්. 1 to 3 hour trade එක. එතකොට මාකට් එක අප් වෙනවා. හැබැයි මෙතන SND එකකින් මොනපොඩි සැකයක් තියෙනවා මාකට් එක නැවත වතාවක් මේකේ අපි ගත්තොත් මේ මාකට් එක මෙතෙන්ට ඇවිල්ලා ආය පාරක් මේ පොයින්ට්ස් වල තියෙන ලික්විඩිටි කලෙක්ට් කරලා අප් වෙන්න පුළුවන් කියලා. හරිද? මේ විදිහට මූවමන්ට් එකක් තමයි මම මාකට් එකේ දකින්නේ. හරි. එහෙනම් අපි හෙට බුල් මාකට් එක අප්ඩේට් එකත් එක්ක හම්බ වෙමු. ඒකත් එක්කම ඔය කට්ටිය දකින්න ඇති මම මේ මාක් නොකර කොහොමද මෙහෙම BUS change of character හැදෙන්නේ කියලා. ඒක තමයි අපි ක්‍රියේට් කරපු ඉන්ඩිකේටර් එක. තවම ක්‍රියේට් කරන මට්ටමේ තියෙන්නේ. පේනවා change of characters සමහරක් කරලා මාක් වෙන්නේ හරියට. හැබැයි තියෙන point හරි. කොම් points ටික හරි බැලුවොත් කියනවා. හරි මේක ගැන ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් මොළොත් සුබ දවසක්.